කොහොමද ඔයාලට? යමුද අපිත් එක්ක පුංචි වටයක් වෙසක් බලලා එන්න? ඔන්න ඉතින් අපි ගමන පටන් ගන්නකොටම අපිට හම්බුනේ පොල් කටු වලට දාලා හරිම රසට හදලා දුන්නු බෙලි මල් දන්සලක්. ඒකේ රස බලලා එනකොට අපිට හම්බ වුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඒ වැනිලා අයිස්ක්‍රීම්නේ. ඊළඟට චොක්ලට් අයිස්ක්‍රීම්. ඉතින් ඒ දන්සල් ටික පහු කරගෙන ඉස්සරහට එනකොට අපිට හම්බුණා හරි අපූරු ආප්ප දන්සලක්. ඒකෙන් පස්සේ දමිළ සහෝදර සහෝදරියන් විසින් ලබා දුන්නු බීම දන්සලක් තමයි අපිට හම්බුනේ. ඔන්න ඉතින් ආයෙමත් චොක්ලට් බිස්කට් එක්ක කූල්ම කූල් බීම එකක් බීලා අපි ආවා දෙරණ 24 පැයේ බත් දන්සල පැත්තට. අපි එනකොට ලොකු පොලිමක් තිබුණේ නැති නිසා අපිත් දන්සලට සෙට් වුණා. ඒ විදිහට පොලිමේ ඉන්න හැමෝටම රසම රස වටවල තේකකුත් රස බලන්න පුළුවන් වුණා. පොලිමේ මුල හරියම හිටපු නිසා අපිට කෑම බෙදුවේ දිලිත් ජයවීර මැතිතුමා ඇතුළු ආරාධිත පිරිසක්. ඒ රසම රස කෑම එක කාලා එන හැමෝටම අතුරුපසට අයිස්ක්‍රීම් එකකුත් ලැබුණා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ගියේ බෞද්ධාලෝක වෙසක් කලාපය බලන්න. මේ වෙසක් කලාපය අතරමැදදිත් කිස්ට් බීම දන්සලනුත් කාගිල්ස් මැජික් අයිස්ක්‍රීම් දන්සලනුත් රස බලන්න අවස්ථාවක් අපිට ලැබුණා. පෙන්වා දෙනවා තරුණ බ්‍රහ්මදත්ත රජතුමා ගසකට මුවා වී ඒ මිහිරි ගීයට සවන් දෙන ආකාරය. වෙසක් කාලෙට කොළඹ තියෙන්නේ හරිම අමුතු ලස්සන. රිචඩ් පීරිස් සමාගම විසින් සංවිධානය කරලා තිබුණා සීරෝ කොස්ට් වෙසක් කූඩු ප්‍රදර්ශනයක්. ඉතින් ඒක බලන්න යන්නත් අපි අමතක කළේ නැහැ. අපිට ලස්සනම ලස්සන තොරන් බොහෝමයක් දැක බලා ගන්න අවස්ථාව ලැබුණා. අනේ ඉතින් ඔහු එළව අක්කරියා වැඩි දවසක් යන්නට මත්තේ. ලෝතුරු බුදු ගුණ දස අත අපේක්ෂා කෙරුවේ ගෞතම බුදුසසුනේ. ඔන්න ඊළඟ දවසෙත් අපිට සදහවත් අපගේ ශ්‍රී ලාංකික ජනතාව විසින් ලබා දුන්නු දන්සල් බොහෝමයකින් ආහාර පාන රස විඳින්න අවස්ථාව සැලසුණා. මේ වෙසක් කාලය තුල පාන්, බනිස්, බත්, රොටි, කඩල, තේ, කිරිතේ, කිරි කෝපි, සුප්, මඤ්ඤොක්කා, අයිස්ක්‍රීම් විතරක් නෙමෙයි මුදල් සුවඳ වෙලවුන් වගේ එකී මෙකී නොකී දන්සල් බොහෝමයක් රට පුරා පැවැත්වුණා.
ලංකාවේ ඉන්නේ හරි අපූරු මිනිසුන් පිරිසක්. ඉතින් මේ විදිහට දන්සල් පැවැත්වූ වගේම ඒ සඳහා වචනකින් හරි උදව් උපකාර කළ සියලු දෙනාටමත් බොහෝමයත්ම පිං. මම හිතනවා ඔයාලත් ආමිස පූජා වගේම ප්‍රතිපත්ති පූජාවලටත් මුල් තැන දීලා කටයුතු කරන්න ඇති කියලා. ඉතින් මං අදට ගිහින් එන්නම්. Thank you for watching.